සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම රටවාසීන්ට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකාවේ එදා සිට අද වෙනතුරු මෙන්න මේ ගොවියන්ගේ ප්‍රශ්නය විසඳලත් නැහැ, විසඳෙන්නෙත් නැහැ. මේකට දෙන්න පුළුවන් විසඳුමක් හැටියට මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැනට මේවකට රට පාලනය කරන අධිකරු ජනාධිපතිතුමා ඇතුළු මණ්ඩලයට මේ ප්‍රශ්නේ විසඳන්න නම් මේ ඉතාමත් දුක්ඛිතම රැකියාව කරන මේ ගොවි ජනතාව කෙරෙහි අපි මීට වැඩිය නම්‍යශීලීව ව්‍යංගාර්ථ බුද්ධියෙන් බැලිය යුතු අවස්ථාවක්. මේ ගොවි මහත්තුරු මේ ගොවි පරම්පරාව ඉල්ලන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න. මොකද මෙම ගොවි කම අපි කරන්නේ පුටුවක් උඩ වාඩි වෙලාව ජෙල් ටිකක් ඔළුවේ ගාලව සපත්තු දෙකක් දාගෙනවත් කරන්න පුළුවන් රක්ෂාවක් නෙමෙයි මේ ගොවිකම කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සුන්ට මේ මිනිස්සු ඉල්ලන්නේ ඇත්තටම සාධාරණ ඉල්ලීමක් තමයි මේ ගොවි ජනතාවගෙන් සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි ඔවුන් කෙරෙහි මීට වැඩිය ගැඹුරින් අධ්‍යයනය කළා හොඳ නම්‍යශීලී පිළිතුරක් ඔවුන්ට ලබා දිය යුතුය. එම නිසා මගේ යෝජනාව තියෙන්නේ මේ ගොවියන් ඉල්ලන්නේ රුපියල් 150ද 200ද ඉන් ඔබට ගිහිල්ලා පරිපාලනය කරන රජයක් විදියට කරන්න ඕන. මේ රටේ තියෙන එකම ප්‍රශ්නය නිතරම මැසිවිලි නැගෙන ප්‍රශ්නය. මීට වැඩි ප්‍රශ්නයක් මම මේ රට තුල දැකලා නැහැ. ඒ හින්දා මේ ප්‍රශ්නය විසඳන්න තමයි අපි පෙළ ගැහෙන්න ඕනේ. ඒකින්ද මේ ගොවි මහත්තුරුන්ට රුපියල් 500ක් දුන්නත් කමක් නැහැ මම කියන්නේ වී කිලෝ එකකට. මොකද කාලයක් යද්දි පාරිභෝගික ජනතාව මේ මිලට හුරු වෙනවා. ඒ නිසා මම කියන්නේ මේක රුපියල් 500ක් දෙන්න ඕනේ කියලා. ඒ මිනිස්සු රුපියල් 150ක වත් මිලක් ඉල්ලන අවස්ථාවේ අපි සැදී පැහැදී මේ මිල ලබා දෙන්න ඕන. මොකද මම පෙර කිව්ව ආකාරයටම මෙම ගොවිකම ගෙදර ඉඳලවත් AC කාමරයකට වෙලත් කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ගොවියා තමන්ගේ ඒ ගොවි බිමට පිවිසෙන්නම ඕන. මේ මඩ ටික ඇඟේ ගා ගන්නම ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ එම නිසා එම ගොවියට සාධාරණයක් කරන්න නම් මේ දුක් විඳින ගොවියා අපි දැකලා තියෙනවා මේ අරගල වලට ලක් වෙන ගොවියෝ පාරට බැහැලා ඉන්න ගොවියන්ගේ මූණේ ඔබ නිකමට බලන්න හොඳ සොඳුරු මූණක්ද ඔහුට තියෙන්නේ ලස්සන මූණක්ද තියෙන්නේ එහෙම කියලා නෑ. ඒක හාත්පසින්ම වෙනස් දුක් දනවන මූණක් තමයි තියෙන්නේ. ඒකින්ද මේ සැප නොවිඳින ගොවියාට සාධාරණයක් කළ යුතු වෙනවා. එම නිසා මගේ යෝජනාව තමයි මොවුන් මේ ඉල්ලන ගාන ඔවුන්ට ලබා දෙන එක. ලබා දීලා ඔවුන්ගේ මේ ප්‍රශ්නය විසඳන්න ඕන. මම දැක්කා ළඟදී මෙම අමාත්‍යාංශය බාරව සිටින අමාත්‍යවරයෙක් කියනවා ඒක ඒ කාලේ කියපු එකක් දැන් මේක මේ කාලේ නෑ. ඇමතිතුමා ඔබ මතක් කරලා බලන්න ඒ කාලේ පොහොර මිටියක දිවිච්ච මිලයි අද තියෙන පොහොර මිටික මිලයි ඒ වගේම යම් කිසි කාලයක් පානුවක් තිබ්බ හරක්ට කනවනම් හරක්ට කන තරම් පොහොර තිබිච්ච රටකුත් තිබ්බ. එම නිසා අපි මෙන්න මේ වචනෙට ලඝු කරන්න බෑ. මේ අහිංසක දුක් විඳින ගොවි ජනතාව වෙනුවෙන් කරන්න ඕන හොඳම තීරණය මේ වෙලාවේ ඔවුන්ට අවශ්‍ය කරන එම අඩුම මුදලවත් ඔවුන්ට ලබා දීලා
ඒ ඉල්ලන මුදල සාධාරණ මුදල ඔවුන්ට ලබා දීලා මීට පෙර රජයන් විසින් ක්‍රියාත්මක කිරීමට අරගෙන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඒ කාබනික පොහොර වගාව හරහා කෘෂිකර්මාන්තේ නගා සිටුවීමට මේ මොහොතේ අපි අදිටන් කරගත යුතුයි. එම නිසා තව දුරටත් අඩියක් මෙම රජය ඉස්සරහට තියලා මෙම ගොවියන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් දැනට රටේ පවතින මේ වකුගඩු රෝගී ඒ වගේම පිළිකා රෝගයටත් මෙම කෘෂිකාර්මික කටයුතු වලදී යොදන මේ රසායනික පොහොර ප්‍රශ්නේ ඉතාමත් බලපෑම් සහගත බලපෑමක් කරන ද්‍රව්‍යයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. එම නිසා මෙම ගොවියන්ට මේ සාධනය කළා අවසරයේදී අපි කල යුත්තේ මම යෝජනා කරන්නේ මේ කාබනික පොහොරත් හරහා නිෂ්පාදනය කරන නිෂ්පාදන වලට වී හෝ වේවා අල හෝ වේවා වෙනත් ඕනෑම භෝගයක් මේ රසායනික පොහොර භාවිතයෙන් සහ රසායනික පොහොර භාවිතයෙන් තොර කාබනික නිෂ්පාදනයේදී මෙන්න මේ ගණන් අපහට ලබා දෙන්න පුළුවන් කියන ඉලක්කයක් උන්ට ලබා දීලා සමස්ත මේ රටේ ජීවත් වන බහුතරයක් සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයන් පිරිසක් සිටින රටෙහි අපි මුලින්ම කළ යුත්තේ මේ රෝගාබාධ වලින් තොර ජනතාව බිහි කිරීම උදෙසා මා මේ යෝජනා කර වූ ඒ යෝජනාවන් මදකට ඔබ තුමන්ලගේ මනසට අරගෙන මේක විසඳන්න පුළුවන් ආකාරයට මෙය තමයි මේ විසඳුම දෙන්න කියලා මම මේ අවස්ථාවේ රට මේවකට පාලනය කරන ඒ ජනාධිපතිතුමන්ගේ අමාත්‍ය මණ්ඩලයෙන් මේ ගොවි ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කරනවා.